කියන්නේ මේකත් ඒ රෝල් වලට වැදගත්කමක් තියෙනවා. ඉතාලම වැදගත්කම තමයි මේක. හරිද? හැම දෙයකටම වගේ වැදගත්. හැමතැනම වෙනවා බන්ධ සමීකරණ ගන්න කෙනෙක් මැත්ස් වල ඕනම තැනක ඉන්න පුළුවන්. හරිද? හරි. දැන් තමයි මේ පාඩමට අදාළ පාඩ එකට යන්නේ දැන්. හරිද? ලියන්න මාතෘකාවක් ලියාගන්න. වර්ගජ සමීකරණයක වර්ගජ සමීකරණයක විවේචනයේ විවේචනය දැන් කොහොම පාඩමේදී පාඩම මේ පාඩමට අදාළ විතර බේසික් ටිකක් තමයි කතා කරන්නේ. හරිද? විවේචනය වරන්කර විදාමෙන් ෆන්ක්ෂන් මේක තමයි ඩෙල්ටා ත්‍රිකෝණයක් වගේ. හරිද? ත්‍රිකෝණයක් පොඩි ත්‍රිකෝණයක් වගේ මේක ග්‍රීක කවුරක් ඇල්ෆා බීටා ග්‍රීක මේක ඩෙල්ටා. හරිද? ඩෙල්ටා කියලා කියනවා මේ සංකේතය. ඒතර විවේචනයේ මේක පෙන්නන නම් මේ ඩෙල්ටා කියන සංකේතය තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. හරිද? හරි. හරි. දැන් මේ විවේචකයේ කියන එක හඳුන්වන්න යන්නේ. හරි. අපි ලියමු මෙහෙම ලියාගන්න ax වර්ගය ගැන bx ගන්න c සමගයි b. හරි. ඔය ලියාගන්න පොඩ්ඩක් කියන්න ax වර්ගය ගැන bx ගන්න c සමානයි බිඳුව ආකාරයේ ax වර්ගය ගැන bx ගැන c සමානයි බිඳුව ආකාරයේ වාසමයක ax වර්ගය ගැන bx ගැන c සමානයි බිඳුව ආකාරයේ වාසමයක විවේචකය පහත පරිදි අර්ථ දැක්වේ. විවේචකය පහත පරිදි අර්ථ දැක්වේ. හරි. පහත පරිදි අර්ථ දැක්වේ. හරි. දැන් පහත පරිදි අර්ථ දැක්වේ. හරි. දැන් මෙන්න මේ ආකාරයේ තියෙන වර්ගජ සමීකරණයක මේ විවේචකය එහෙම නැත්නම් ඩෙල්ටා සංකේතය. හරිද? මෙයාව අපිට ලියන්න පුළුවන් තරම් මෙහිම මේ ඩෙල්ටා කියන්නේ ඩෙල්ටා සමානයි b වර්ගය වෙන 4a. මේක තමයි ඩෙල්ටා. විවේචකය කියලා කියන්නේ. ඉතින් ඇයි මෙහෙම එකක් හොයන්නේ? ඒ හොයන්න හේතුව මම කියන්නම් ඉතින්. හරිද? මේ ඩෙල්ටා කියලා කියන්නේ මේකට. කෙලින් මේ b දෙනාගේ දාන වර්ග 4යි. මේ උත්තරේට තමයි ඩෙල්ටා කියලා කියන්නේ. විවේචකය කියලා කියන්නේ. වර්ග සංකේතයක ඩෙල්ටා කියලා කියන්නේ. විවේචකය කියන්නේ මේක. මේකට ආගෙන ඉස්තර ගන්න උත්තරයක් එනවා නේද? හරි. ඒක තමයි ඩෙල්ටා විවේචකය. හරි. හරි. මේක ලියාගෙන උත්තර ගන්න. හරි. මේක තමයි අර්ථය. හරි. හරි. විවේචකය. ලියන්න. මේකට ඇයි මේක වැදගත්ද? ඒක ගැන ඉස්සරහට කතා කරමු. හරි. ගෙලින්ම ගන්න පුළුවන්. වර්ග සමීකරණෙ විවේචකය ඩෙල්ටා. මේක මේ සූත්‍රයෙන් ගන්නවා. b වර්ගය කියන 4යි. හරි. දැන් ඔන්න මම උදාහරණයක් ගන්නවා. උදාහරණය. හරි. මේ x වර්ගය ධන 8x ධන 3 සමානයි මේ දෙක වර්ග සමීකරණයක්. හරි. මෙයාගේ a කියන්නේ x වර්ගය සමග චතුරායි b කියන්නේ අචාරය c කියන්නේ හරි. හරි නේද? හරි. දැන් මට මෙයාගේ ඩෙල්ටා කියන එක නා ගන්න පුළුවන්. එදිම මේ සූත්‍රය ගන්න. හිතසක්. හරි. b වර්ග ගන්න 8 ගන්න. 8 ගන්න. මෙයා b හතරයි අටේ වර්ගයේ කීයද 16යි 4යි අපරාධු 12යි අවශ්‍යක උනවිවේච නියමෝ නියත හරි නියතයක් හරි උදාහරණ ලියන්න මෙන්න ගන්න මෙන්න මෙයාගේ විවේචය මේ වර්ග සමීකරණ මෙන්න විවේචය එලින්ම ගන්න පුළුවන් හරි නියතයක් මේ විවේචය කියන්නේ නියතයක් අර නියාසන නිශ්චයක කියලා එකක් ඒ වගේ තමයි නිශ්චයක කියන්නේ නියතයක් අදයක් හරි පැහැදිලිද දැන් විවේචකයේ කතාව? හරි නේද? හරි. තව උදාහරණයක් කොහොමද ලියමු? තව උදාහරණයක් මේක. තව උදාහරණයක් කියන්න. මේක. තව එකක්. 3x වර්ගය දින 2x විනාමයේ සමානයි දුක.
ඔන්න මෙයාගේ විවේචකයේ ඩෙල්ටා කියලා කියන්නේ අර A කියන්නේ මොකක්ද? එයයි B කියලා කියන්නේ මොන දෙකයි C කියන්නේ එනවා. මොකද तो डेल्टा मट गන්න පුළුවන් විවේචනයේ ගන්න පුළුවන් b වර්ගයෙන් නම් වර්ගයෙන් හදන්නේ ඉත හතරයි ඒස් අයට डेल्टा එක දින දෙකේ වර්ගය හතරයි. එතන හතර ෆයිල් මොන දෙක ඉස්සයිඩ් දාගෙන ඉන්නේ ආයතනයේ 54 52 this this is also this is starting again this is ඔන්න විවේචකයේ this is හරිද this is අපි ජාව දෙකක් ගන්න හරිද පැහැදිලිනේ හරි පහලින් කියන්න වර්ගජ සමීකරණයක විවේචකය වර්ගජ සමීකරණයක විවේචකය ඕනෑම තාත්වික සංඛ්‍යාවක් විය හැක වර්ගජ සමීකරණයක විවේචකය ඕනෑම තාත්වික සංඛ්‍යාවක් විය හැක තාත්වික සංඛ්‍යාවක් විය හැක වෙන්න පුළුවන් තාත්වික සංඛ්‍යාව අතාත්වික වෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා හරි ඕනෑම අගයක් තිබුණා ධන ඍණ බිඳුව වෙන්න තාත්වික සංඛ්‍යාව ඕන එක ධනාගයක් වෙන්නත් පුළුවන් ඍණාගයක් වෙන්නත් පුළුවන් බිඳුව වෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ හරි දැන් මේ විදිහට එකක් හොයන්නේ ඒකට දැන් කියන්න කොහොමද හරි දැන් මේක හොයන්න හේතුවක් තියෙන්න බැහැ නේද දැන් D වර්ගයෙන් 4 AC කියලා එකක් වෙන වර්ගයෙන් හොයන්න අවස්ථාවක් නැහැ නේ දැන් බලමු මේකට හේතුව හරිද ඒකට හේතුව බලමු ඒකට ලියන්න මාතෘකාව ලියන්න වර්ගජ සමීකරණයක මූල කියලා කියන මාතෘකාව කියන්නේ වර්ගජ සමීකරණයක මූල වර්ගජ සමීකරණයක මූල කියන මාතෘකාව වර්ගජ සමීකරණයක මූල මූල වරන් කියනවා විසඳු මූල කියන්නේ විසඳුම මූල මේ පාඩමේ ගොඩක් ඔය මූල කියන වචනේ තමයි හරිද මූල කියන්නේ වෙන මොකුත් නෙවෙයි විසඳු කෙලින් හරිද විසඳුම් වලට තමයි මූල කියලා කියන්නේ හරි මේ කියන්නේ වාසමියකට කියන්නේ හරි වාසමියකට මූල දෙකක් ඇති බව මූල විසඳුම් මූල කියන්නේ විසඳුම් වාසමියකට මූල දෙකක් ඇති බව අප දනිමු වාසමියකට මූල දෙකක් ඇති බව අප දනිමු මෙම මූල වාසමියකට මූල දෙකක් ඇති බව අප දනිමු මෙම මූල තාත්වික හෝ අතාත්වික විය හැක මෙම මූල තාත්වික හෝ අතාත්වික විය හැක මේක මූල තාත්වික හෝ අතාත්වික විය හැක සර් අහපෝ කියන්න පුළුවන්ද සිග්නල් කට් වුණා කොතනද මේකද මාතෘකාව ලියාගත්තා නෝට් එක ලියාගන්න හරි කියන්නේ වාසමියකට කියන වර්ගජ සමීකරණයකට මූල දෙකක් ඇති බව අප දනිමු වර්ගජ සමීකරණයකට වාසමියකට මූල දෙකක් ඇති බව අප දනිමු මෙම මූල තාත්වික හෝ අතාත්වික විය හැක මෙම මූල තාත්වික හෝ අතාත්වික විය හැක
මෙම මූල තාත්වික හෝ අතාත්වික විය හැක. මෙම මූල තාත්වික හෝ අතාත්වික විය හැක. කියන්න ඒකට වාසමයේ මූලවල ස්වභාවය හඳුනා ගැනීම සඳහා වාසමයේ මූලවල ස්වභාවය හඳුනා ගැනීම සඳහා වාසමයේ මූලවල ස්වභාවය හඳුනා ගැනීම සඳහා අපට එහි විවේචකය වාරණතුරු ඩේටා ටිකක් දාගන්න එහි විවේචකය භාවිත කළ හැකියි. අපට එහි විවේචකය වාරණතුරු ඩේටා භාවිත කළ හැකියි. වාරණතුරු ඩේටා භාවිත කළ හැකියි. ඔන්න දැන් මේකට තමයි මේ ඩේටා ටිකක් හොයාගන්න. හරිද? මූලවල ස්වභාවය. මූල කියන්නේ විසඳුම්. හරිද? මේ විසඳුමදා එක තාත්වික වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ තාත්වික සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතාත්වික වෙන්නත් පුළුවන්. අතාත්වික කියන්නේ දැන් බලන්න අපි අර කලින් උදාහරණේ හතරෙනි ගන්න නේද? දෙවෙනි ගන්න නේද? අර ඍණ පීඩනවලදී මම හිතන තව ලකුණක් දාගන්න කිව්ව ගානේ බලන්න ඒ මූලයේ වර්ගමූල ඇතුලේ ඍණ සංඛ්‍යාවක් තියෙනවා. ඒ විසඳුම වල තියෙන වර්ගමූලයේ ඍණ සංඛ්‍යාවක් නේද? ඒ කියන්නේ අතාත්වික මූල තියෙනවා. හරිද? අතර තියෙන අතාත්වික මූලය. හරිද? ඒ වගේ ඒවා තමයි අතාත්වික මූල කියලා කියන්නේ. තාත්වික මූල කියන්නේ අනිත් ඒවා ඔක්කොම තාත්වික මූල තමයි. තාත්වික සංඛ්‍යා අතාත්වික සංඛ්‍යා කියන කියලා දුන්නානේ. මේ මූල කියන්නේ මොකක් හරි සංඛ්‍යාවක් නේද? විසඳුමක් කියන්නේ සංඛ්‍යාවක්. හරිද? එතකොට එයා තාත්වික වෙන්නත් පුළුවන් අතාත්වික වෙන්නත් පුළුවන්. ඒක අඳුන ගන්න තමයි මේ ඩෙල්ටා කියන එකක් හොයන්නේ. හරිද? ඒක අඳුන ගන්න තමයි මේ ඩෙල්ටා කියන එකක් හොයන්නේ. හරි. දැන් කියන්නේ පල්ලෙන් කියන්න වාසමයක කියලා තමවක් දාන්න. පල්ලෙන් කියන වාසමයක කියලා තමවක් දාන්න. හරි. වාසමයක කියලා තමවක් දාන්න. හරි. සෝපික විදිහට වාසමයක කියලා තමවක් දාලා පල්ලෙන් කියන එක කියලා දාගන්නද. එක ඩෙල්ටා විශාල හෝ සමානයි බිඳුව. විශාල හෝ සමානයි බිඳුව නම් වාසමයක කියලා තමවක් දාලා පල්ලෙන් කියලා දාලා ඩෙල්ටා විශාල හෝ සමානයි බිඳුව නම් එහි මූල තාත්වික වේ. ඩෙල්ටා විශාල හෝ සමානයි බිඳුව නම් එහි මූල තාත්වික වේ. ඩෙල්ටා විශාල හෝ සමානයි බිඳුව නම් එහි මූල තාත්වික වේ. හරිද? තාත්වික වෙන්නේ නම් මොකද වෙන්නේ? මේ ඩෙල්ටා කියලා අපි එකක් හොයාගත්තා. එයා ධනනම්. එහෙම නැත්නම් බිඳුවක් වෙනවා නම් තාත්වික වෙනවා. දැන් මෙතනින් අවස්ථා දෙකක් තියෙනවා. කියන්න රෝමිනක් හරියට හරි ඒ කියන්නේ පල්ලෙයි ඩෙල්ටා විශාලයි බිඳුව නම් හරිද? එක කියලා ගන්න ඩෙල්ටා විශාලයි බිඳුව නම් අර්ථමාවදයට මූල තාත්වික ප්‍රභින්න වේ. හරි. ඊළඟ ඩෙල්ටා විශාලයි බිඳුව නම් මූල තාත්වික ප්‍රභින්න. ප්‍රභින්න වේ. තාත්වික ප්‍රභින්නේ වරන්නක දාන ප්‍රභින්න කියලා කියන්නේ වෙනස් කියන එක මූල දෙකක්. හරිද? ඒක කියන්නේ ප්‍රභින්න කියලා කියන්නේ එක වෙනස්. හරි. ඔන්න ඩේටා විශාලයි බිඳුවයි නම් මූල තාත්වික ප්‍රභින්න කියන එකට වෙනස්. ඊළඟට දෙක හරි රෝමිලාක්ම දෙක කියලා දාන්න. රෝමිලාක්ම දෙක ඩේටා සමානයි බිඳුව නම් ඩෙල්ටා සමානයි බිඳුව. හරි. කමාව ගන්න ඩෙල්ටා සමානයි බිඳුව නම් කමාව දාලා මූල තාත්වික සමපාත වේ. හරි. ඩෙල්ටා සමානයි බිඳුව නම් කමාවක් දාලා කියන්නේ මූල තාත්වික සමපාත වේ. තාත්වික සමපාත වේ. හරි. තාත්වික සමපාත වේ. එතකොට දැන් මෙතන තියෙන සමපාත වචන සතපහකට වැඩක් නැහැ. ඒ කියන්නේ වචන තියෙන තේරුම විතරක් දැනගන්න. සමපාතය කියන්නේ එකම මූලයේ තියෙන. හරිද? ඒ කියන්නේ එක සමාන මූලයක්. එක සමාන මූලයක්.
සමාන මුල එක සමාන මුල ඇත. හරි එක සමාන මුල. දැන් මේකත් මේ කතාව. මේ දෙකම තාත්විකයි තමයි. හරිද? ඩෙල්ටා විශාලක සමාන බිඳුව කියන්නේ තාත්විකයි. හරිද? තාත්විකයි ඩෙල්ටා විශාලක බිඳුව කියන්නේ වෙනස් මුල දෙකක්. හරිද? දැන් මෙහෙම ගත්තොත් x වර්ගය ඍණ 3යි ගාන. ඊට පස්සේ මුලද x ඍණ 2යි y ඉස්සෙල්නේ අපිට x සමානයි 2යි x සමානයි 1යි. හරිද? දැන් බලන්න. මෙයාගේ දෙක කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. හරිද? එක කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. මේ දෙන්න වෙනස් මූල දෙකක් නේද? හරිද? ඒ වගේ වර්තමාන කියන තාත්විකයි ප්‍රබින්නයි කියන්නේ. හරිද? තාත්විකයි ප්‍රබින්න. එතකොට තව එකක් බලමු. මේ x වර්ගය ධන 2x ධන ආමයේ පරිදි මේ තියෙන වර්ග මේ තියෙන x ධන 1 වර්ගය. x ධන 1 වර්ගය මේ තියෙන. හරිද? x ධන 1 වර්ගය x වර්ගය විවාදක පද්ධතිය 2x අවසාන පද වර්ගය 1යි. මේ තියෙන x ධන 1 වර්ගයක්. ඒ කියන්නේ මෙහා ගන්න කොහොමද x ධන 1යි x ධන 1යි x ධන 1 වර්ගය. හරි කතාව. x ධන 1යි x ධන 1යි කියන්නේ එක මූලය තමයි කියන්නේ. x සමානයි. x සමානයි 1යි. හරි x සමානයි 1යි අනිවාර්යයෙන්ම හරි දෙපාරක් කියන්නේ අපි සාමාන්‍යයෙන් හරිද x සමානයි ඍණ 1 විසිනම x සමානයි ඍණ 1යි තමයි හරිද ඒකට දැන් මේ වගේ වර්ග වෙනවා ඒ කියන්නේ එකම මූලයක් තියෙන්නේ නේද එකම මූලයක් තියෙනවා x ධන 1 වර්ග වෙන එකක් තියෙනවා x ධන 1 x ධන 1 x සමානයි ඍණ 1 x සමානයි ඍණ 1 දෙන්නම තාත්විකක් වෙනවා සමපාත එකම මූල හරිද මේවට තමයි කියන්නේ තාත්වික සමපාත මූල කියන්නේ හරිද තාත්වික සමපාත මූල මේ විදිහේ තාත්වික ප්‍රබින්න හරිද හරි දැන් ওই උදාහරණයක් මම කියලා දුන්නේ දැන් ඔබ ලියලා දුන්නේ හරි ඔන්න කතාව. ඔන්න ඩෙල්ටා විශාලව සමාන බිඳු මත තමයි ඒක වෙන්නේ. හරිද? හරි. ඊළඟ කතාව හරි. දැන් තාත්වික ප්‍රබින්න තාත්වික සම්පන්න කියන තේරුණා නේද? හරි. ප්‍රබින්නයි කියන්නේ වෙනස් මූල, සමපාතයි කියන්නේ එකම මූලය නෙමෙයි. හරිද? එකම මූලය එනවා. එතකොට දැන් මේ කතාව තමයි. මේ ඊට පස්සේ කියන්න මොන මේ දෙකේ දැන් ප්‍රධාන දෙක තමයි ඩෙල්ටා කුඩායි බිඳු. ඩෙල්ටා කුඩායි බිඳු නම් මේක ඩෙල්ටා කුඩායි බිඳු නම් ඩෙල්ටා කුඩායි බිඳු නම් එහි මූල අතාත්වික වේ. ඩෙල්ටා කුඩායි බිඳු නම් එහි මූල අතාත්වික වේ. ඩෙල්ටා කුඩායි බිඳු නම් එහි මූල අතාත්වික වේ. අතාත්වික. හරිද? දැන් අර අපි හදපු ගානේ ආවේ අතාත්වික මූල නේද? මේ මූල දෙකම අතාත්වික. වර්ග මූල ඍණ කතාවක් නෑ අතාත්වික. ඒතර ඒ වගේ මූලෙන් නම් පුළුවන් වර්ගයේ සමීකරණ. තාත්වික ඒවා විතරක් නෙමෙයි. හරි. හරි. දැන් ලියන්න අපි දැන් බලමු මේක ප්‍රශ්නයක් ලියන්න.